ලංකාවම දන්න ලංකාවේ හැමෝම හොයන දින 20 වැඩපිළිවෙල දැනුවත් කරන්නයි මේ වීඩියෝ එක කරන්නේ. පුතේ මෙන්න ඔයාගේ අවස්ථාව. කාටද මේ දින 20 වැඩපිළිවෙල? කාටද මේ දින 20 වැඩපිළිවෙල? අපි ගිය අවුරුද්දේ දින 19 වැඩපිළිවෙලක් කරා. ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ දින 14 වැඩපිළිවෙලක් කරා. දින 14 වැඩපිළිවෙලේ සාර්ථකත්වය නිසා අපි දින 19 වැඩපිළිවෙලක් කරා. මේ අවුරුද්දේ අපි දින 20 වැඩපිළිවෙලක් කරනවා. ඒක වෙනම ලෙවල් එකක්. ගිය අවුරුද්දේ සම්බන්ධ වෙච්ච දරුවෝ හැමෝම දන්නවා දින 19 වැඩපිළිවෙලේ කොච්චර සාර්ථකත්වයක් තිබ්බද කියලා. ඒ ළමයි විභාගෙට යනකොට කොච්චර සාර්ථක වුණාද කියලා ඕන තරම් ළමයිගේ සාක්ෂි තියෙනවා. මේ අවුරුද්දෙත් අපි දින 20 වැඩපිළිවෙලකින් සුපිරි වැඩපිළිවෙලක් අරන් ඇවිල්ලා තියෙනවා. කාටද දින 20 වැඩපිළිවෙල වැදගත් වෙන්නේ? විශේෂයෙන්ම කවුරු හරි ඉන්නවා නම් S මට්ටමේ, කවුරු හරි ඉන්නවා නම් ෆේල් වෙන මට්ටමේ, කවුරු හරි ඉන්නවා නම් C මට්ටමේ අන්නේ දරුවන්ට මේක සුපිරි. ඒ දරුවන්ට සුපිරි A එකට B එකට යන්න මේක නියමයි. ඔයාලා කවුරු හරි ඉන්නවා නම් ෆේල් වෙන මට්ටමේ ඒ දරුවට මතක තියාගන්න අඩුම C එකට යන්න B එකට යන්න මේ මාස දෙකේ ලොකු ප්ලෑන් එකක් මෙතන තියෙනවා. මතක තියාගන්න. ගිය අවුරුද්දේ දින 19 කරපු අයියලා අක්කලාෙන් අහලා දැනගන්න ලංකාවේ බහුතරයක් ළමයි මේකට සම්බන්ධ වුණා. සම්බන්ධ වෙන්න බැරි වෙච්ච දරුවෝ විභාග ඉවරලා දුක් වුණා. මතක තියාගන්න මේක ඔයාගේ ජීවිතයේ තීරණය වෙනස් කරන නැත්නම් ජීවිතයේ අනාගතය වෙනස් කරන වැඩපිළිවෙලක්. මේක සුපිරි වැඩපිළිවෙලක්. මතක තියාගන්න මේකෙදි අපි කරන්නේ ෆිසික්ස් පේපර් එකේ දෙවෙනි පේපර් එක සම්පූර්ණ කම්ප්ලීට් කරන වැඩක්. ඒ කියන්නේ ප්‍රැක්ටිකල් 4 අනුමානද අනුමාන තමයි. හැබැයි ඔයාට අනුමාන විතරක් නෙමේ සිලබස් එකේ එන්න තියෙන හැම ප්‍රැක්ටිකල් එකක්ම මේ වැඩපිළිවෙලෙදි වෙනවා. එතකොට අනුමාන වැඩපිළිවෙලක්ද? එහෙම කියන්නත් පුළුවන්. හැබැයි එන්න පුළුවන් ඔක්කොම ප්‍රැක්ටිකල් 4ම එන්න පුළුවන් ප්‍රැක්ටිකල් ටිකම මෙතනදි ගොඩ දාලා දෙනවා. කවුරුත් දන්නවනේ මගේ අනුමාන වැඩපිළිවෙල හැටි කොහොමද කියලා. ඔයාලා හැමෝම දන්නවනේ. අනික කවුරුත් දන්නවනේ කවුරු කොහොම ප්‍රැක්ටිකල් ඉගෙනුවත් මම ප්‍රැක්ටිකල් උගන්වන විදිය ඔයාලා හැමෝම දන්නවා. ලංකාවේ හැමෝම දන්නවා ප්‍රැක්ටිකල් නම් නාගොල්ලාගම සර් කියලා. ඒක හින්දා ප්‍රැක්ටිකල් 4ම ඔයාට සුපිරියට ගොඩ දාන වැඩපිළිවෙලක් හදලා තියෙනවා. පොත් 4කින් දෙන ඕන එකක් කරන්න පුළුවන් වෙන්න ලස්සනට වැඩක් හදලා තියෙනවා. මතක තියාගන්න ඒක නම් සුපිරි වැඩපිළිවෙලක්. ඊළඟ වැඩේ මොකක්ද? රචනා 5කට ට්‍රේනින් කරන වැඩපිළිවෙල. එක රචනා එකට 20 ගානේ හදලා අවශ්‍යම තියරි සාරාංශගත කරලා ඔයා ගාව ලොකු දැනුමක් නැතත් ඔයාව රචනා 5කට ට්‍රේනින් කරනවා. දෙවෙනි පේපර් එක සුපිරියට ගොඩ දාලා දෙන වැඩපිළිවෙලක් හදලා තියෙන්නේ. එහෙනම් සර් එතකොට MCQ එකට දැනටමත් අපි MCQ එකට වැඩපිළිවෙලක් හදලා තියෙන්නේ. මොකක්ද? MCQ පොයින්ට් එක දැන් මාස 4ක් 5ක් අපි වැඩේ පටන්ගෙන යනවා. හැම ළමයෙක්ම දන්නවා MCQ පොයින්ට් එකේ කොච්චර සාර්ථකත්වයක් තියෙනවද කියලා. මේ වෙනකොට සමහර ළමයි මට එවන මැසේජ් හැටියට සමහර ළමයි මැසේජ් එවලා තියෙනවා සර් සමහර රචනා ගණන් හදන්නේ MCQ පොයින්ට් වලින්. ඒ ළමයි ඉගෙන ගත්තට දැන් තමා වැටෙන්නේ. දැන් තමා ඔළුවට වැටලා තියෙන්නේ. මොකද්ද ගුරුත්ව ශේෂ්ත්‍රවල මොකද්ද? ඒ මොකද්ද කියන එක දැන් තමා සමහර ළමයිට වැටලා තියෙන්නේ. සමහර ළමයිට විද්‍යුත් ශේෂ්ත්‍ර මොකද්ද කියන එක දැන් තමා දැනෙන්නේ. භ්‍රමණ චලිත MCQ පොයින්ට් කරද්දි දැන් තමා දැනෙන්නේ. මේක සුපිරි වැඩපිළිවෙලක්. කිසිම කෙනෙක් අත්හැර ගන්න එපා. ඔයා විශේෂයෙන්ම මම මේ කියන්නේ FSC මට්ටමේ ඉන්නවා නම් මේක අත්හැර ගන්න එපා පුතේ. මේක සුපිරිම වැඩපිළිවෙලක්. AB ළමයිට AB ළමයිටත් විභාගයට ආත්ම විශ්වාසයෙන් යන්න මේක මාර වැදගත්. ඔයා AB ගන්න ඔයා දන්නවනේ දැන් ඔයාගේ ලෙවල් එක. ඔයා AB මට්ටමේ ඉන්නවනම් B එකේ ඉන්න කෙනෙකුට සුපිරි එකකට යන්න. A එකේ ඉන්න කෙනෙකුට ඔයාගේ ආත්ම විශ්වාසයෙන් ඒ ලෙවල් වලට යන්න. ඒක පුතේ මාර උදව්වක්. විභාගේ ලං වෙද්දි කවුරුත් දන්නවා මගේ දින 19 වැඩපිළිවෙලට ගිය අවුරුද්ද සම්බන්ධ වෙච්ච විභාගයට ගියේ කොහොමද කියලා. සර් ප්‍රැක්ටිකල් නම් මොකක් දුන්නත් දෙනව නැති වෙන්න. රචනාස බයක් නැහැ. එහෙම ළමයි ගියේ. ඒ தත්ත්වයට පුතේ මේ පාරත් මම ඔයාලව හදනවා. ඒක හින්දා මේකට සම්බන්ධ වෙන්න ඔයාට මේක දිනන්න පුළුවන්. අනිවාර්යෙන්ම මේකෙන් ඔයාව ගොඩ දාන එක දානවමයි. ඔයාට මේක පුළුවන්. වගකීමෙන් කියන්නේ මේ වැඩපිළිවෙල ඉතාම සාර්ථකයි. වැදගත්ම දේ ඔයාට තව තියෙනවා හරියටම මාස දෙකක්. මාස දෙකේ අපි දින 20ක් තෝරගන්නවා.
දින 20ක් අරගෙන ඒක ලස්සනට මම ප්ලෑන් කරලා තියෙනවා. දින 20ක් අරගෙන ඔය වැඩපිළිවෙල ඔක්කොම ටික යනවා. එහෙනම් මම ඒ වැඩපිළිවෙලේ විස්තර ටික තමයි කියන්නේ. ඒකට යන්න ඉස්සෙල්ලා මුලින්ම මම ඔයාට කියන්න මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේ නම්බර වලට කෝල් කරන්න, WhatsApp මැසේජ් එකක් දාන්න, දාලා විස්තර ඉල්ලගෙන ඕනම ගැටලුවක් නිරාකරණය කරගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ වෙනකොට අපි අනුමාන වීඩියෝ එකක් දාලා තියෙන්නේ. මේ වෙනකොට අපි අනුමාන වීඩියෝ එකක් දාලා තියෙන්නේ. ඒක ගොඩක් කට්ටිය බලලා තියෙන්නේ මේ වෙනකොට. මතක තියාගන්න අනුමාන වීඩියෝ එකක් මුලින්ම දැම්මේ මම. හරිද? ඒ අනුමාන වීඩියෝ එකේ එන්න පුළුවන් මොනවද වෙනස් වෙන්නේ මොනවද කියලා මම මේ වැඩපිළිවෙල ඇතුලේ කියනවා. මතක තියාගන්න වැදගත්ම දේ තමයි මේ අවුරුද්දේ විද්‍යුත් ශේෂ්ත්‍ර තමයි මම අනුමාන කරේ. නමුත් අර NASA ආයතනයේ යවුවනේ චන්ද්‍රිකාව ඒක හින්දා ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර එන්නත් පුළුවන්. අනුමාන වීඩියෝ එකේ කියව විද්‍යුත් ශේෂ්ත්‍ර ඒකේ වෙනස් වෙන ඒවා මම විභාගෙ ලං වෙලා කියනවා කිව්වා. මේ වැඩපිළිවෙල යටතේ ඒ ඔක්කොම ටික කරනවා. ඔක්කොම ටික නැවත කියලා දෙනවා. ඒක හින්දා ඔන්න කිව්වා නැවතත් කියනවා වැඩපිළිවෙල කියලා දෙන්න යන්න ඉස්සෙල්ලා මේක පුතේ මිස් කරගන්න එපා. මිස් කරගත්තොත් ඔයාගේ ජීවිතේ පුතේ පසුතැවෙන්න වෙයි. මතක තියාගන්න මේ අවසාන මාස දෙකෙත් ඔයාට මේ වැඩපිළිවෙලත් එක්ක එකතු වුණොත් ඔයාගේ තියෙන ප්‍රැක්ටිකල් දැන් කල්පනා කරන්න බලන්න ප්‍රැක්ටිකල් 4 මොකක් දුන්නත් කරන්න පුළුවන් ලෙවල් එකක් තියෙනවද? නෑනේ. එහෙනම් සම්බන්ධ වෙන්න. ඔයා දැන් කල්පනා කරලා බලන්න රචනා 4 මොකක් දුන්නත් රචනා 4ක් කරන්න පුළුවන්ද? නෑනේ. එහෙනම් සම්බන්ධ වෙන්න. MCQ පොයින්ට් එකට සම්බන්ධ වෙන්න. MCQ සිලබස් එකේම 200කින් විතර කවර් කරනවා. මේ වෙනකොටත් අපි මාස සාමාන්‍යයෙන් 3ක් 4ක් විතර උගන්වලා ඉවරයි. හැබැයි ඒකෙත් වීඩියෝ ගන්න පුළුවන්. එහෙනම් එන්න අපේ වැඩපිළිවෙලට. පළවෙනි එක අංක 1 සම්පූර්ණ ප්‍රැක්ටිකල් 4ම මොනවද? ඉස්සරෝම ගන්නම්කෝ. ධාරා විද්‍යුතයේ ප්‍රැක්ටිකල් ටික. අංක 2 දෝලන ආලෝකය ප්‍රැක්ටිකල් ටික. අංක 3 තාපය සියලුම ප්‍රැක්ටිකල්. තාපය එන්න පුළුවන් ඔක්කොම ප්‍රැක්ටිකල් ටික. අංක 4 යාන්ත්‍ර විද්‍යාව ප්ලස් පදාර්ථයේ ගුණ ඔක්කොම ප්‍රැක්ටිකල් ටික වෙනම රහකට කියලා දෙනවා. ප්‍රැක්ටිකල් එක කියලා දීලා ඒකෙන් ව්‍යුහගත එකක් මම් පන්ති හදලා ඔයාට ගෙදරින් ව්‍යුහගත එකක් හදන්න දීලා මම මේ පාර ගිය පාර පොත් 4කින් මේක කරේ. මේ පාර මම මේක පොත් 2කින් කරනවා. එක පොතක්. මේක සුපිරි වැඩක් පුතේ. අනිවාර්යෙන්ම ප්‍රැක්ටිකල් කවුරු කොහොම කරත් මම ප්‍රැක්ටිකල් කරන විදිය හැම ළමයෙක්ම දන්නවා. ගිය පාර ආපු අයියලා අක්කලා නිකන් අහලා බලන්න කොහොමද ප්‍රැක්ටිකල් කියලා. ඒක සුපිරි වැඩක්. එහෙනම් ප්‍රැක්ටිකල් 4ම අපි දින 19 ගිය අවුරුද්දෙත් කරා. මේ පාර දින 20ක් තියෙනවා ලොවෙත් කරනවා. ඔන්න අපේ පළවෙනි වැඩේ. එතකොට ලකුණු 20ක් ඔයාගේ අතේ. මම කියන්නේ ගෙදරින් ඇරයි යන ලකුණු 20න් අඩුම තරමේ 19.5ක්වත් ඔයා ගන්න ඕනේ. ඒක ඔයාට පුළුවන්. ඇයි ගෙදරින් ඇරයි යන ලකුණු? ඒක ගන්න නැත්තේ ඇයි? විභාගේ ලං වෙලා ඔයාට පුළුවන් නම් මේක ලස්සනට කරගන්න ඔයාට දිනන්න පුළුවන් නේ. පුළුවන්. දෙවෙනි වැඩපිළිවෙල. මොකද්ද දෙවෙනි වැඩපිළිවෙල? රචනා ගණන්. මම රචනා ගණන් 5කට ට්‍රේනින් කරනවා. ගිය අවුරුද්දේ රචනා ගණන් 5කට ට්‍රේනින් කරනවා කියලා කරන්න පුළුවන් උනේ 4:00යි. මේ අවුරුද්දේ දින 20ක් තියෙන හින්දා මම කොහොම හරි රචනා 5ක් ට්‍රේනින් කරනවා. මොකක්ද? ඉස්සරෝම පදාර්ථයේ විකිරණ රචනා 20ක් මම පන්ති හදවනවා. ඉතින් රචනා 20ක් හදන එක විතරද? නෑ. ඔයා තියරිලාවට දැනගෙන ඉන්නවා නම් හොඳටම ඇති. පදාර්ථ විකිරණ තියරි මතක් කර සාරාංශය කියලා දෙමින් පුතේ සුපිරියට රචනා ඔයා 20ක් හදවනවා. හැබැයි තියරි සාරාංශය කියලා දෙනවා. වැදගත්ම තියරි මම ලියවනවා. රචනා 20ක් හදනවා. දෙන ඕන එකක් කරන්න පුළුවන් වෙන්න පුතේ ඔයාව මම පුරුදු කරනවා. මතක තියාගන්න රචනා 20ක්. හරිද? තියරි මම චුට්ටක්වත් ඉගෙනන්නේ නැහැ. මතක තියාගන්න මේ අනුමාන වැඩපිළිවෙලට සම්බන්ධ වෙන හැමෝටම මේකට පුතේ සම්බන්ධ වෙන්න පුළුවන්. නොමිලේ දෙනවා. පදාර්ථ විකිරණ සම්පූර්ණ බලන්න. කරගන්න පුළුවන්. 2
පදාර්ථයේ ගුණ ප්‍රත්‍යසතාවය එහෙම හරි දුෂ්‍රාවිතාව හරි ලේසි පාඩම් ටිකක් ඕන එකක් රචනා 20ක් හදනවා. හිතන්නකෝ මේ අවුරුද්දේ මට මතක නැහැ අනුමාන මොකක්ද කියලා. මේ අවුරුද්දේ අනුමාන හිතන්නකෝ මේක මේ කියන්නේ වීඩියෝ එක ඇති මට දැන් මතක නැහැ මම මේ නිකන් කියන්නේ දුෂ්‍රාවිතාව කියලා හිතන්නකෝ. එතකොට දුෂ්‍රාවිතාවට වැඩිපුර රචනා හදනවා. සාමාන්‍යයෙන් ප්‍රත්‍යස්ථාවට රචනා 5යි. එතකොට පුෂ්ටිකාත්ත්‍ය රචනා 5යි දුෂ්‍රාවිතාවට රචනා 10ක් විතර හදනවා. එතකොට පුතේ හිතහංක ඔබ තියරි පන්තියෙත් යන්තම් රචනා ඉගෙන ගත්තේ මේ මුළු පදාර්ථ ගුණටම රචනා ගණන් හදන්න ඇත්තේ 4-5ක් විතර. හැබැයි 20ක් හදනකොට පුතේ උඹට ඕන එකක් පුළුවන් වෙනවා. තියරි සාරාංශ මතක් කරමින් ඇදගත්ම තියරි කියලා දෙමි ඕන රචන එකක් කරන්න පුළුවන් වෙනවා ට්‍රේනින් කරනවා. සුපිරි වැඩක්. 3 මේ අවුරුද්දේ පුතේ දෝලනයි ආලෝකයයි. මොකද්ද මේ පාර අනුමාන? ආලෝකයේ අනුමාන මොකක්ද හා කියන්න බලන්න මේ පාර. මේ පාර අනුමාන ප්‍රකාශ උපකරණ. එතකොට මම ප්‍රකාශ උපකරණ වලින් ඇහැට වෙනම රචනා දෙකක් විතර, අන්වීක්ෂයට වෙනම රචනා දෙකක් විතර, අත්කාචයට වෙනම දෙකක් විතර, ඊට පස්සේ පුතේ දුරේක්ෂයට නක්ෂ වෙන වෙනම හදනවා. කාචවලට වෙනම හදනවා. දෝලන තරංග ඩොප්ලාචරණ ඒවට වෙන වෙනම හදනවා. මතක තියාගන්න රචනා 20ක් හදනවා. දෙන ඕන එකක් පුරුදු වෙන්න. සාරාංශ මතක් කරමින්. ඊළඟට අංක 4 ඉලෙක්ට්‍රොනික විද්‍යාව. සර් අපි තියරි ඉගෙන ගත්තේ නෑනේ. ටිකක් අමාරුයිනේ. පිස්සුද ඉලෙක්ට්‍රොනික විද්‍යාව අමාරු කියන්නේ කවුද? ඉලෙක්ට්‍රොනික විද්‍යාව මෙලෝ අමාරුවක් නෑ. ඒක පුතේ සුපිරියට ගොඩ දාලා දෙනවා. ඔයාව ඉලෙක්ට්‍රොනික්ස් වලට පුරුදු කරලා වැඩේ ගොඩ දාලා දෙනවා. අනික මගේ මේ අනුමාන පන්තියට සම්බන්ධ වෙන හැමෝටම ඉලෙක්ට්‍රොනික විද්‍යාව නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන්. සම්පූර්ණයෙන් දෙනවා. මතක තියාගන්න. ඒකෙත් රචනා 20ක් හදනවා. දෙන ඕන එකක් පුළුවන් වෙන. මම නම් හරි ආසම එක මේක. ළමයෙකුට කියන්නෙම මේක කරන්න කියලා. ලේසි. ඊළඟට 5 අපි කවුරුත් දන්නවා ශේෂ්ත්‍ර මොනවද අපි අනුමාන වීඩියෝ එකේ කිව්වේ විද්‍යුත් ශේෂ්ත්‍රයි කියලා. කවුරුත් දන්නවා විද්‍යුත් ශේෂ්ත්‍ර MCQ පොයින්ට් එකේ කරද්දි කොහොමද? හරි ලේසි නේද? ඒකේ කරගත්තා කියන්නේ පුතේ රචනායකෙත් කරනකොට කොහොමද? ගුරුත්ව ශේෂ්ත්‍ර MCQ පොයින්ට් එකේ අපි ඉගෙන ගත්තා. රචනායකෙත් කරද්දි කොහොමද? මතක තියාගන්න මේකට ට්‍රේනින් කරනවා රචනා 20ක්. ඔන්න රචනා 5ක් මම ට්‍රේනින් කරන. ප්‍රධානම 5 ඔය ටික. සර් දැන් සර් පුරුදු කරන්නේ නැද්ද යාන්ත්‍ර විද්‍යාව? ඒක ඔයා ගාව තියෙන බෝනස් එකක්. ඒක ඔයාට පුරුදු වෙන්න පුළුවන් අවුරුදු 2ක් විතර නැත්නම් අවුරුදු 1කමාරක් විතර තියරි පන්ති වල පුරුදු කරේ මොකක්ද එහෙනම්? යාන්ත්‍ර විද්‍යාව. ඒක ඔයාට ගෙදරින් කරගන්න පුළුවන් එකක්. එතකොට ඔයා ගාව 6ක් තියෙනවා. 6න් කීයක්ද කරන්න තියෙන්නේ? 4යිනේ. පුළුවන් එතකොට. මතක තියාගන්න. කවුරු හරි ළමයෙක් ඉන්නවනම් සර් මම කරන්න බලාපොරොත්තු වෙන්නේ පදාර්ථයේ ගුණයි, දෝලනයි, ඉලෙක්ට්‍රොනිකයි, ශේෂ්ත්‍රයි. විකිරණ මම ඒ ලෙවල් වල කරන්න බලාපොරොත්තුවක් නැහැ. එහෙනම් ඒ දවස් සම්බන්ධ වෙන්න එපා. අනිත් දවස්වල බලන්න. මං වරහන් ඇතුළේ දාන මෙදා කරන්නේ මේක කියලා. මේක සුපිරිම වැඩක් පුතේ. මේකට නම් සම්බන්ධ වෙන්න. මතක තියාගන්න ගිය අවුරුද්දට වඩා රචනාවලට මේ පොර සුපිරි වැඩක් හදලා තියෙනවා. ලස්සනට සාරාංශ නෝට් හදලා ලස්සනට ඔයාලව පාඩම් කරවලා එහෙම වැඩපිළිවෙලක් හදලා තියෙන්නේ. විශේෂයෙන්ම මේකට මතක තියාගන්න ඔයා දැනටමත් කවුරු හරි තෝරගන්න නැත්තම් මම මොකක් දුන්නත් රචනා කරන්නේ මේ 4 කියලා තෝරගන්න නැත්තම් වැඩක් නැහැ. මතක තියාගන්න ඔයා මොකක් දුන්නත් මේ 4 නම් කරන්නේ ඔයා ගෙදරින් පුරුදුලා යන්න ඕනේ. මොකක් දුන්නත් මම මේකේ රචනා කරන්නේ මේ 4 නම් ඔයා මොකක් දුන්නත් මේවා කරනවා කියන එකට පුරුදු වෙලා යන්න. එතකොට මොකද්ද වෙන්නේ? ඔයාට මේවට මාර විදිහට ට්‍රේනින් වෙන්න පුළුවන්. රචනා 20ක් කරනවා කියන්නේ කොච්චර දෙයක්ද? හරිද? ඊට අමතරව පුතේ පේපර්ස් වල ඊට අමතරව පේපර් එකේ ඒ පේපර් එකෙත් අපි දෙනවනේ. හරි. ඊට අමතරව ටියුට් වල අය මාර ගේම් එකක් මේක. ඒකින්ද මේ වැඩපිළිවෙල පුතේ සුපිරි. ඔන්න අපේ දෙවෙනි පේපර් එකට ඔයාව ට්‍රේනින් කරන එක. රචනා 4ට මෙහෙන් ට්‍රේනින් වෙලා යනවා. ව්‍යුහගත 4ට මෙහෙන් ට්‍රේනින් වෙලා යනවා. ගාල්ල මාතර කොළඹ ගම්පහ ඔය හැම ළමයෙකුටම සම්බන්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන් අපේ වැඩිම සම්බන්ධ ප්‍රමාණයක් සම්බන්ධ වෙන ගාල්ල මාතර කොළඹ ගම්පහ මොනරාගල ඒ පැත්තේ බදුළු බණ්ඩාරවල. මතක තියාගන්න මේක සුපිරිම වැඩක්.
සර් එතකොට සර් කොහෙද ක්ලාස් කරන්නේ? ෆිසිකල් නුවර කරනවා, කුරුණෑගල කරනවා. කවුරුත් දන්න ඔය ටවුන් දෙකේ. අනිත් ඒවා ඔන්ලයින් දෙනවා. ගිය අවුරුද්ද නම් මම ටවුන් දෙකකට ආවා. මේ අවුරුද්දේ ටවුන් දෙකකට එනවද නැද්ද කියලා හිතා ඉන්නේ. ඔයාලා මේකේ කමෙන්ට් එකක් දාන්න බලන්න මොන ටවුන් එකටද එන්න ඕන කියලා. ගිය අවුරුද්දේ මම අනුරාධපුරේ ගියා, කෑගල්ලේ ගියා. මේ අවුරුද්දේ මොන ටවුන් දෙකටද එන්න ඕන කියලා ඔයාලා කමෙන්ට් එකක් දාන්න. දාන ටවුන් වලට මම කල්පනා කරලා බලලා එනවා. එන්නකෝ සර් දැන් මේ වැඩ පිළිවෙලවල් දෙකෙන් දෙවෙනි පේපර් එක ගොඩනේ. හරිද? මට මතකයි මයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ අර මේ ෆිසික්ස් වලට ඒගත් එක දරුවෙක් මට මතකයි පන්තියට ඇවිල්ලත් ඒ දරුවා කතා කරා. ඒ දරුවත් කිව්වා දෙවෙනි පේපර් එකට ඒ දරුවට MCQ තිබිලා තිබි 30 ගානක්ද කොහොද? 31ක්ද 32ක්ද ෆිසික්ස් A. හරි ඒ දරුවට ඒ කියන්නේ රචනායකට 42ක් 43ක්වත් තිබිලා ඇති. ඒ දරුවා එදා කතා කරද්දිත් කිව්වා මම මේ සමහර පාඩම් වල ලොකු දෙයක් නොදැනත් නාගොල්ලාගම සර්ගේ මේ වැඩපිළිවෙලෙන් සුපිරි රිසල්ට් එකක් ගත්තා කියලා. සෙකන්ඩ් ෂයි එකේ MCQ ලොකු ගාණක් තිබ්බේ නෑ 34යි තිබ්බේ. සෙකන්ඩ් එක තමයි මම හොඳටම ලිව්වේ. මොකද ඒකට හේතුව සර්ගේ වැඩපිළිවෙල. මොකද සර් ඇත්තටම ප්‍රැක්ටිකල් පොවනවා වගේ. දැන් මේ දුවගේ MCQ 34යි. ඒ කියන්නේ මේ දුවගේ මේ දෙවෙනි පේපර් එක තමයි මේ ඒකට ලොකු මේකක් වෙලා තියෙන්නේ. ආසන්න වශයෙන් පුතේ දෙවෙනි පේපර් එකට ලකුණු කීයක් ගන්න ඕනද? 41ක්. ඒ කියන්නේ මේ දුව අවසාන පේපර් එකේ ලොකු ගේමක් ගහලා තියෙනවා. වෙන්න පුළුවන් ඇයි බං මෙහෙම කරද්දි ගන්න බැයි නා. මේක පුළුවන්. මං ඒකයි කිව්වේ. ඔයා විභාගෙට යන්නේ මහා ආත්ම විශ්වාසයෙන්. මහා ආත්ම විශ්වාසයෙන් යන්නේ. ඇයි? ප්‍රැක්ටිකල් 4යි මේවා 4කුයි තියෙනවා කියන්නේ දෙවෙනි පේපර් එක බය නැතුව කරන්න පුළුවන්. පදාර්ථ විකිරණ මොකක් දුන්නත් මම සර් කරනවා. පදාර්ථ ගුණ මොකක් දුන්නත් කරනවා. දෝලන තරංග මොකක් දුන්නත් කරනවා. වගේ ට්‍රේනින් එමු. පුළුවන්. එන්නකෝ ඊළඟ වැඩේ. සර් දැන් මේකට අමතරව සර් දැනටත් අපි MCQ පොයින්ට් එක යනවනේ සර්. ඔව්. MCQ පොයින්ට් මේ මාස දෙකේ අනිවාර්යෙන්ම සම්බන්ධ වෙන්න හේතුව අර රචනායකටත් මේ MCQ පොයින්ට් මාර වැදගත්. ඇයි? එන්නකෝ මේ මාස දෙකේ MCQ පොයින්ට්ස් පුතේ පළවෙනි එක ඉලෙක්ට්‍රොනික විද්‍යාව MCQ පොයින්ට් කරනවා. 2 ධාරා විද්‍යුතේ MCQ පොයින්ට් කරනවා. 3 පදාර්ථයේ විකිරණ MCQ පොයින්ට් කරනවා. 4 පදාර්ථයේ ගුණ MCQ පොයින්ට් කරනවා. 5 චුම්බක ශේෂ්ත්‍ර MCQ පොයින්ට් කරනවා. එතකොට කීයක්ද? පාඩම් 5ක MCQ පොයින්ට් කරනවා. ඒ කියන්නේ MCQ දල වශයෙන් 25ක් 30ක විතර කොටස් කවර් වෙනවා. කවුරු හරි මේවට සම්බන්ධ කෙනෙක් අවශ්‍ය නම් මුල් ඒවත් ඔයාලට කතා කරලා පොඩි ගෙවීමක් කරලා ගන්න පුළුවන්. මේ වෙනකොට අපි දෝලන තරංග ඉවරයි, තාපය ඉවරයි, ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර ඉවරයි, යාන්ත්‍ර විද්‍යාවේ භ්‍රමණ චලිත ඒවා ටික ඉවර වෙගෙන යන්නේ. ඊළඟට විද්‍යුත් ශේෂ්ත්‍ර දැන් ටිකක් කරමින් යන්නේ. මතක තියාගන්න ඒ ඔක්කොමත් ගන්න පුළුවන්. MCQ පොයින්ට් 200ක් විතර. දෝලන තරංග සම්පූර්ණ ඉවර කරේ MCQ පොයින්ට් 22කින්ද කොහෙද? මේකට තව එක්කෙනෙක් ඇඩ් වෙනවා. ආලෝකයේ MCQ පොයින්ට් උත් කරනවා. දවස් දෙකක් MCQ පොයින්ට් යනවා. මතක තියාගන්න අරක දින 20 වැඩපිළිවෙල අර පැත්තේ තියෙන්නේ. මේ MCQ පොයින්ට් වැඩපිළිවෙල දින 20 වැඩපිළිවෙලින් අපි කරන්නේ දෙවෙනි පේපර් එක සම්පූර්ණ ගොඩ දාන එක. MCQ පොයින්ට් වලින් කරන්නේ MCQ පේපර් එක නැත්තම් පළවෙනි පේපර් එක ගොඩ දාන එක. මේ වෙනකොටත් අපි පළවෙනි පේපර් එකට වැඩ පටන් ගන්න තියෙන්නේ. වැඩපිළිවෙල දෙකටම සෙට් වෙන්න මේකත් පුතේ සුපිරි වැඩක්. මතක තියාගන්න ඔයාට ධාරා විද්‍යුත ඉගෙන නැතත් ගොඩ දාගන්න පුළුවන්. මතක තියන්න. ඇයි? දැන් අතනත් පදාර්ථය විකිරණ කරනවා, මෙතනත් පදාර්ථය විකිරණ කරනවා. පදාර්ථය ගුණත් වෙනවා, ආලෝකෙත් වෙනවා, ඉලෙක්ට්‍රොනිසුත් වෙනවා. දැන් නිකන් හිතන්නකො මේවා ටික මෙතන වෙනවා කියන්නේ අර රචනා එකපාරක් අතන ඉගෙන ගන්නවා තියරි. මෙතන එකපාරක් ඉගෙන ගන්නවා. බැරි වෙයිද? පුළුවන්. පුළුවන්. ඒකයි කිව්වේ වැඩපිළිවෙල දෙකම සුපිරි. මාස දෙකයි ගේම් එක ප්ලේ කරමු. එන්න තුන්වෙනි එක. සර් එතකොට අපි දැන් ওই දෙකටම සම්බන්ධ වෙලා අය මේ පේපර් එකක් කොහොමද කරගන්නේ? ෆුල් පේපර් ක්ලාස් එකකුත් තියෙනවා.
මේ අවුරුද්දේ දැනටත් අපි යනවා පුතේ පේපර් එක සම්පූර්ණයෙන් බල්ලා දෙනවා. වෙන අවුරුදු වල බැලලා දුන්නේ නැහැ. මේ අවුරුද්දේ බල්ලා දෙනවා. සුපිරි වැඩක් යනවා. හරිද? ඔන්ලයින් ළමයිට මම ටවුන් වල පොඩ්ඩක් ඇරේන්ජ් කරන්න බලන්න. නැත්නම් කෙලින්ම ගෙදරදී Zoom එක live එක on කරලා ඒක ඉඳලා ලියන්නත් පුළුවන්. ඒකටත් ලස්සන වැඩ පිළිවෙලක් හදලා තියෙනවා. සුපිරි වැඩක්. ඒකට සම්බන්ධ වෙන්න මේක දිනන්න ඕන වැඩක්. මතක තියාගන්න මේ වැඩ පිළිවෙල තුනම ඔයා වෙනුවෙන් හදලා තියෙනවා. full papers 10ක් අපි ලියනවා පුතේ. 10න් මේ වෙනකොට දෙකක් ඉවරයි. මම මේ අද වීඩියෝ කරනකොට දෙකක් ඉවරයි. හැබැයි මේ සතිය ඉවරෙද්දී ඔයාලා වීඩියෝ එක බලනකොට 3ක් විතර ඉවර වෙලා තියෙයි. තව 7ක් ඔයාට ලියන්න පුළුවන් ඉදිරි මාස ටිකේ. මතක තියාගන්න පේපර් එක ලියලා පේපර් එකෙන් අඩුපාඩු ටික හදාගමු, ටයිම් මැනේජ් කරගමු. ගෙදර ඉඳලම වැඩේ කරන්න පුළුවන් ඔන්ලයින් ළමයිට. ෆිසිකල් ළමයිට නම් ගැටලුවක් නැහැ. සර් දැන් මේක බලන ළමයිට ඇති අදහසක් සර් දැන් අපි තියරි අපිට ඉලෙක්ට්‍රොනික්ස් කෙරලා නෑනේ. සර් විකිරණ තාම කෙරලා නෑනේ ඉස්සරහනේ. කිසි දෙයකට බය වෙන්න එපා. මේ අනුමාන වැඩපිළිවෙලට සම්බන්ධ වෙන ළමයිට ඔයාලට විකිරණ සම්පූර්ණ නොමිලේ දෙනවා. පදාර්ථ ගුණ දෙනවා. ඉලෙක්ට්‍රොනික විද්‍යාව සම්පූර්ණයෙන් දෙනවා. ඇවිල්ලා සම්බන්ධලා වැඩේ කරගන්න. සම්පූර්ණයෙන් තියරි වීඩියෝ ටික දෙනවා වැඩේ කරගන්න. මහන්සි වෙන්න. අනිවාර්යෙන් පුතේ පේපර් එකයි මේකයි අරකයි ලොකු වැඩ තුනක් තියෙනවා. විභාගේ ලං වෙලා ගිය අවුරුද්දේ ළමයි දන්නවා. හැබැයි අපේ එක ගොඩක් කට්ටිය කොපිත් කරා. අපි ගිය අවුරුද්දේ 2019 පේපර් එක අරගෙන සම්පූර්ණ දවස් 4ක් විතර අරගෙන සුපිරියට පැහැදිලි කරා. එක පළවෙනි බහුවාරණයට පැය භාගයක් විතර එන්න තියෙන ඔක්කොම ටික කවර් කරලා. ඒකමාන වලින් එන්න තියෙන මොනවද කියලා කවර් කරලා. ඒ වීඩියෝ එකත් සම්බන්ධන ඔක්කොටම දෙනවා. මේ අවුරුද්දේ තව එක පාස් පේපර් එකක් ඒ වගේ පුල් විවරණයක් කරලා දෙනවා දවස් 4ක් විතර අරගෙන. එතකොට සුපිරි වැඩක්. මතක තියාගන්න ඒ 2019 පේපර් එකේ මම මේ සාකච්ඡා කරපු ටිකේ ළමයි දන්නවා මං හිතන්නේ MCQ 8ක් 9කට විතර එතන විතරක් තියරි කවර් වුණා. ඒ කියන්නේ කෙලින් මේ පිටින්ම මං අහන විදිහට මේකේ වීඩියෝ එකෙත් කියනවා. ඒක හින්දා මේක සුපිරි වැඩපිළිවෙලක්. තවම ඔයා පුතේ පෙරදිලා නැහැ. තවම පෙරදිලා නැහැ. දිනන්න පුළුවන්. ඒක හින්දා පුතේ සම්බන්ධ වෙලා වැඩේ කරගන්න. උවමනාවෙන් වැඩ කරන්න. තව හරියටම ඔයාට තියෙන්නේ දින පොඩි ප්‍රමාණයක්. මාස 2යි දින ගාණක්. ඒක හින්දා වැඩේ ගේම ගහමු. කොහොම හරි දිනමු. ඔයා කොහොම හරි දිනනවා කියන චේතනාවෙන් වැඩේ පටන් ගමු. එහෙනම් ඔන්න හැමෝම හොයපු අනුමාන දින 20 වැඩපිළිවෙලේ විස්තරය තමයි කීවේ. ගෲප් වලට සම්බන්ධ වෙන්න මේක යටින් Telegram group එක link එකක් දාලා තිනවා. ඔක්කොම විස්තර ඒකේ දානවා. ඒ වගේම මෙන්න ඔක්කොම විස්තර ටික තියෙනවා. ඕනනම් කෝල් කරලා ගන්න. ටියුට් අපි ගෙදරටම එවනවා. හරිද? මුල් සතිවල එවන්න ඕනේ අපි. වෙනදා වගේ පරක්කු වෙලා බෑ දැන් දින එච්චර නෑ. ඒකින්ද මුල් සතියෙම ටියුට් එවන්න ඕනේ හින්දා ටග් ගාලා පන්තියට සම්බන්ධ වෙන්න. සුපිරි වැඩක් වෙබ්සයිට් එකේ යන්නේ. මම ඒකේ බලන්නම් පුතේ ළමයිට අර පහසුවෙන් වීඩියෝ බලන්න පුළුවන් වෙන්න පැකේජ් වලින් ඔයාලට බලන්න පුළුවන් වෙන්න හදලා දෙන්න බලන්න. එහෙනම් පුතේ ඔන්න විස්තර ටික ඔයාලා හොයපු වැඩපිළිවෙල මේක සුපිරි වැඩපිළිවෙලක්. අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න. ඔයා තාම පෙරදිලා නැහැ. දිනනකම් අපි වැඩ කරමු. මහන්සියමු ඔයාට මේක දිනන්න පුළුවන්. වැඩ කරමු පන්තියට සම්බන්ධ වෙන්න. එහෙනම් අපි විභාගයට යනකොට දෙවෙනි පේපර් එක MCQ පේපර් එක ගොඩ දා ගන්නවමයි කියන චේතනාවෙන් අපි පන්තියේදී හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.